සිද්ධ වුණේ 6 වෙනිදා ඡන්දේ දවසේ. ඡන්දේ දවසේ දරුවා කැසුවල් ගියේ. මගේ මහත්තයා දැන් සති ගාණක් අසනීපෙන් මම තමයි එයාව එක්කන් එන්න යන්නේ. ඒක මේ ඒ හින්දා මම එයාට කියලා තියෙනවා 10 පහු වෙනකන් ඉන්න එපා කියලා. 10ට මම එයාව එක්කන් එන්න යනවා. ඊට පස්සේ දැන් කොහොම හරි ඡන්දේ දවසේ එයා බයික් එක අරගෙන ගියා. මම බයික් එකේවත් ළමයව යවන්නේ නැහැ. තනියම යවන්නේ නැහැ. ඉතින් කොහොම හරි බයික් එකේ ළමයා ගියා ඡන්ද දාන්න උදේ බැරුණේ හින්දා 10ට වරුවෙන් එන්නම් කියලා. වරුවෙන් ඊට පස්සේ ආව ඡන්ද දාලා ආපහු යන්න ඕනේ කිව්වා. මං කොයි යන්න එපා දැන් ඔයාට වරුවක් තියෙනවනේ කියලා. ඊට පස්සේ මේ අස්වීමක් දීලා තිබුණේ. ඒතර වැඩ කරන්න බැරි හින්දා ළමයා ඇත්තටම කියනවානේ මානසික ආතතියකින් හිටියේ. ඊට පස්සේ කොහොම හරි මේ ළමයාට මේ එදා එන්න කියලා ආපහු ළමයා වැඩට ගියා. ඊට පස්සේ දැන් 10ට බැලුවා ළමයා ඔෆ් වෙලා ආවේ නැහැ. 10 හමාරට මං කෝල් ගත්තා. මේ තා මොනවද කරන්න එන්නේ නැද්ද කියලා. ඊට පස්සේ ලෑන්ඩ් නම්බර් පුතාගේ ෆෝන් එක ඕෆ් කරලා තිබුණේ. ලෑන්ඩ් නම්බරෙන් කතා කරලා කිව්වා කෝ රිතික් ඕෆ් වෙන්නේ නැද්ද කියලා අහනකොට ඒගොල්ලෝ ලෑන්ඩ් නම්බරේ තිබ්බා. ඊට පස්සේ ගන්නවා කෝල් ලෑන්ඩ් නම්බර් ඔක්කොම ඕෆ්. ඕෆ් කියන්නේ රිසීවර් අයින් කරලා තිබුණේ. ඊට පස්සේ ඒ වෙනකොටත් ඒ මොන හරි දෙයක් එතන සිද්ධ වෙලා තිබුණා. අපිට බය හිතුණා. ඊට පස්සේ දැන් කතා කරන්න විදියක් නැතුව ඊට පස්සේ කොහොම හරි මේ මොබයිල් නම්බර් එකකින් කතා කරා. මොබයිල් නම්බර් එකකින් කතා කරලා මගේ පුතාටයි කතා කරේ. කතා කරලා කිව්වා අම්මේ මේ අම්මයි තාත්තයි චූටි අක්කයි එන්න කියලා. මොකද මං කිව්වා ඇයි චූටි අක්කට එන්න කියන්නේ? චූටි අක්ක ළමයි දෙන්න වඩාගෙන ඔහෙ එන්න පුළුවන්. දැන් චූටි අක්ක ළමයි නිදිනේ කියලා. ඊට පස්සේ මේ නෑ අම්මේ චූටි අක්කවත් එක්ක කරගෙන එන්න කියලා කිව්වා. ඊට පස්සේ පුතා කතා කරේ බයෙන් වගේ. ඊට පස්සේ මම ඉක්මනට ගියා. ගිහිල්ලා බලනකොට එතන මේ කවුද මේ හයසිකා මැඩම්ගේ මේ කාර්යාලයට අරන් ගියේ. මේ මොයිච් එක ඉස්සරහ තියෙන්නේ. ඔතන තමයි අපි අරන් ගිහලා මගේ මහත්තයා කිව්වා මේ කවුද අපිට එන්න කිව්වේ මොකටද එන්න කිව්වේ කොහමයි පුතා කියලා ඇහුවා. ඊට පස්සේ එයා හරි ප්‍රෙෂර් එක එයා හරි අමාරුයි මොකද එයා අසනීපෙන් හිටියේ. ඒ හින්දා එයා එහෙම කතා කරාට පස්සේ එයාට මේ බය හිතුණා ළමයාට මොකක් හරි එකක් තමයි කියලා. ඊට පස්සේ නේ හයිසිකා කෑ ගැහුවා මොකද මෙතන සද්ද දාන්නේ ඉඳගන්න කියලා. ඊට සද්ද මේ ඒ විතරක් නෙමෙයි. එයා ඊට පස්සේ මේ මගේ පුතා මම සද්දෙන් නෙමෙයි කතා කරන්නේ මම මගේ පුතාකෝ කියන්නේ. හරි ඉඳගන්නකෝ කිව්වා. සැරවුණා මගේ මහත්තයාට. ඊට පස්සේ මමත් කිව්වා කියන්නකෝ පුතා කියලා. ඇහුවේ නෑ. අපි ඊට පස්සේ අපි කතා කරන ඔක්කොම වීඩියෝ කරගත්තා. ඊට පස්සේ කිව්වා පුතා ඉන්නවා ඉඳගන්නකෝ කියලා කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න විස්තරේ කියන්න පටන් ගත්තා. මගේ දුව දාලා තියෙනවා අර පෞගිය කාලේ මේ හයිසිකා මැඩම් ගියේ මේ වහේකට කමෙන්ට් එකක්. අන්න ඒකට පලිය ගන්න මගේ පුතාගේ සම්පූර්ණයෙන්ම ගහලා කරලා මූණට කම්බුල් පාර ගහලා ඔළුවට ගහලා කවුද කියන මේ හයිසිකා මැඩමුයි ඉස්කෝලේ මහා ලොකු ටීචර් අම්මා තමයි යෝග කරලා තිබුණේ. මගේ පුතාට මම මගේ අම්මගේ වේදනාවෙන් මේ කතා කරන්නේ. මගේ දුව පුතාට ඒ විතරක් නෙමෙයි. කවුද මේ මනේද කියන චානක විශ්වජිත් කියන ඒකත් ගහලා තිබුණා මගේ පුතාට. ඒ විතරක් නෙමෙයි. අද එන්න කියලා ඉවරලා මගේ කෙල්ල කමෙන්ට් එක දාලා කියලා කමෙන්ට් එක දැම්මා කියලා ඒකේ පළියට ඒක උඹ මේක වරද පිළිගනින් කියලා පුතාලව බලන් ලියුමක් ලියාගෙන තිබුණා. ඒ විතරක් නෙමෙයි. මගේ දුව ගියාට දුවට තනියම යන්න බෑ. පොඩි ළමයි දෙන්නත් වඩාගෙන අපි ගියේ. ඒ ගිහලා ඔෆිස් එකට ගිහලා අපි තර්ජනාත්මකව මේ මහ කුහක විදියට කතා කරා. කර්මාලුකාර ගෑණියෙක් වගේ කතා කරේ. හරි ඒ කතා කරලා ඉවර කොහොම හරි අන්තිමේදී මේ මගේ මේ දුවගෙනුත් ඊට පස්සේ ලියුමක් ලියව ගත්තා. මොකද බලහ මේ ඒ වගේ කමෙන්ට් ආවේ දාන්නේ නැහැ කියලා. මාධ්‍ය නිදහස තියෙනවා මේ ලංකාවේ. ඔය වන ඉතින් ජනාධිපතිතුමා කවුද දානේවත් ඒකට මේ ওই විදියට ලියුම් ලියන්න ඕන. මගේ දුව මේ වැරද්දක් කිව්වේ නෑ. ඒ මිනිස්සයා කරන අසාධාරණකම් කුවකකම් කරේ. මගේ පුතා මෙච්චර කාලයක් වැඩ කරනවා. දැන් මාස 6ක් වෙන්න යනවා වැඩ කරන අපොයින්ට්මන්ට් ලෙටර් එකක් දීලා නෑ. නමුත් ළමයාට විරුද්ධව හැම දෙයක්ම කරලා තිනවා. මට උතන වැඩ කරන්න බෑ. ඉන්න ඔක්කොම වට කරගෙන ළමයාට පයින්ෝයි මේ ළමයාගේ පුරුෂ ඉන්ද්‍රිය පිටතර ගහලා තියෙන්නේ. ඒ ගහලා ඉවරලා පුරුෂ ළමයා අසනීප වෙලා. එදා හොස්පිටල් එකට අරන් ගියා. කෝ පුතා කියලා කිව්වේ නෑ. පුතා කවුද කියලා. කොහෙද කියලා. ඊට පස්සේ අන්තිම මොහොතේ තමයි එයාගේ විස්තරය ඔක්කොම කියලා තමයි පුතා අපිට එයා රෙකෝඩ් කරගත්තා. මීඩියා වලට දායි. එයා අපේ වීඩියෝ කරගෙන රෙකෝඩ් කරගෙන ඔක්කොම මේව කරගත්තා. දායි. අපි අපේ දුවගේ අතේ තිබුණු ෆෝන් එකත් අවසල ඔයාලා මේව රෙකෝඩ් කරනවා ඇති කියලා දුවගේ අතේ තිබුණු ෆෝන් එකත් අරගෙන ඕෆ් කරා. ඊට පස්සේ කොහොම හරි මේ අපි කොහොම හරි මේ ඊට පස්සේ පුතා බලන්න ඕනේ කිව්වා. පුතා ඊට පස්සේ පොලිසිය ඉන්නේ කිව්වා. පොලිසියට ඊට පස්සේ පුතා මගේ මහත්තයාට පොලිසියෙන් කෝල් එකක් ආවා. මගේ ෆෝන් එකට තාම කෝල් එකක්. නමුත් මම ෆෝන් එක ඕෆ් කරා. මොකද මෙතන මහා වැදගත් වැඩන්නේ. මම ඊට පස්සේ කිව්වා හරි මගේ දුව වැරද්දක් කරලා තියෙනවා නම් මම සමාව ගන්නවා කියලා. ඊට පස්සේ මේ හරි කමන්නෑ පුතේ ලියපන් කියලා මං කිව්වා. ඊට පස්සේ මං පුතාගේ පළිය දුවගේ පළියට පුතාගෙන් වාඩුව ගත්තා කියලා කිව්වා. පුතාට ඒ පනිෂ්මන්ට් එක හම්බුනේ පුතාට කියලා කිව්වා. ඊට පස්සේ කොහොම හරි දැන් පොලිසියට ගියාට පස්සේ පොලිසියනොත් අපිට බැන්නා. මේ වගේ තැනක
මොකද මේ ළමයි වැඩට යවන්නේ කියලා. ඒක ඒත් කියන්නේ පොලිස් කාර්යයක් කියනවා මේ ළමයාට ගහලා තියෙනටි මේ අපි ගාව තියාගන්නත් බයයි මේ ළමයාට මොන හරි ලඩක් වුණොත් මේ අමාරුවක් වුණොත් අපි ආයෙ වෙනවනේ කියන්නේ. මම පුතා කිව්වා මට බෑ අම්මේ මට හරි අමාරුයි කියලා මේ පැත්ත යට පැත්ත මෙහෙම අල්ලගෙන මට අමාරුයි අම්මේ ස්පිරිතාලේ යන්න ඕනේ කිව්වා. මගේ තාත්තා අපේ මෙයා ළමයාගේ තාත්තා හිතුවා පුතේ ඔයා ඇත්තට මේ වැරද්ද කරාද කියලා. මොකද්ද ළමයාට ගහලා ඉවරලා ලිංගික කරා කියලා. ඔෆිස් එකේවත් හිටපු නැති ගෑනු ළමයෙක්. එයාගේ ගෙදර වැඩ කරන කෙල්ලෙක්ව ගෙනල්ලා ඒ කෙල්ලට ඒක පුරුදු කරන්න කියලා. මෙයා ස්ටුඩියෝ එකේ වැඩ කරන විදිහ පුරුදු කරන්න කියලා. ඔය ස්ටුඩියෝ ඔය අධ්‍යාපන ආයතන හැමතැනම CCTV කැමරා තියෙනවා. එකක්වත් මේ නැහැ කියලා කියන්න බෑ. ඒ කැමරා තියෙද්දි මගේ පුතා කෙල්ලට අත් කරා කියලා මේ ගිහිලා පොලිසිය එන්ට්‍රියක් දාලා අර කෙල්ල ලව්වා. නමුත් ඒ කෙල්ල ඒක දැම්මට පොලිසියට ඒකට මේ පිළිගන්න බැරි තත්ත්වයක් තිබුණලු. මොකද ඔයිට කලිනුත් ඔය කෙල්ල ඔය වගේම දේවල් කරලා තිනවලු. ඒ හින්දා අපිට ගියාට පස්සේ කිව්වා දැන් ළමයා අමාරුවෙන් ඉන්නේ කියලා මට මේ ස්පිතාලේ යන්න ඕන අම්මේ කිව්වට පස්සේ මම පොලිසියෙන් අහනකොට පොලිසියෙන් ඔව් අපි ගාව හිටියොත් අපිත් වගේ කියන්න ඕන මේ ළමයා අමාරුවෙන් ඉන්නවා නම් ඔයාලා එක්කයි යන්න කියලා. අපි ඒ ගමම ගිහලා පොලිසියෙන් ඇඩ්මිට් කරා. මේ හොස්පිටල් එකේ ඇඩ්මිට් කරා. මේගම හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා මෙතන ආවිල්ලා ළමයාට ඉන්ජෙක්ෂන් එකක් දීලා බලලා ડોක්ටර් කිව්වා ළමයාගේ බුස්සනකොස් තල්මක් තියෙනවා කියලා. ඊට පස්සේ තලිලා තියෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ පයින් ගහලා තියෙන හීල්ස් දාගත්තු හයිසික මැඩම් පයින් ගහලා 3-4 පයින් ගහලා කම්බුල්ලට ගහලා විශ්වජිත් කරුව කවුද මේ චානක විශ්වජිත් කියන මැනේජර් කාර්යයක් මේ හයිසික මැඩම්ත් ගහලා හයිසික මැඩම් කියන්න බෑ හරියට ඉගෙනගත්තු මිනිස්සෙක්වත් නෙමෙයි හරියට ඉගෙනගත්තු මිනිස්සෙක්වත් නෙමෙයි මහ ලොකු ටීචර් අම්මා මගේ පුතාට අමානුෂික විදියට ගහලා ඉවරලා අන්තිමේදී ගිහිල්ලා පොලිසිය පැමිණිල්ලක් දැම්මේ ලිංගිකවරකම් කරා කියලා. හරි ඊට පස්සේ දැන් අදටත් මම කොල්ලා අපි බෞද්ධ ආගමිකයෝ මම බුදුන් වහන්සේ ආදහනවා. මගේ බුදුන් වහන්සේ මට පිහිට තියෙනවා. හරි ඒ වගේම දෙවියන් වහන්සේ පත්තිනි මෑණියන්ගේ පිහිට දෙනවා. මගේ දරුවට අසාධාරණයක් උනේ නැහැ. අදටත් මගේ දරුවා නිර්දෝෂයි. මම ඔක්කොටම කියනවා මෙච්චර කාලෙකට තාත්තගෙන්වත් ගුටියක් ආපු නැති මිනිස්සු කොහෙවත් යන ගෑණියෙකුයි මිනිහෙකුගේ ගුටි කෑව පයින් කෑව. ළමයාගේ තාත්තා තල්ම දැන් ටිකට් කපාගෙන ඊයේ හවස ගෙදර එක්කන් ගියා. ගෙදර එක්කන් ගියාම ළමයාට ආතතියට උනේ. ළමයාට ඔළුව කරිදනවා කියන උනේ. උදේ එනකොට බඩ කර වෙනවා කියලා කෑ ගහනවා. උදේ ආපහු ස්පිරිතාලේ ගිහලා ඇවිල්ලා ඇඩ්මිට් කරා. අද පොලිසියට එන්න කියලා තිබුණා. අද අපිට පොලිසියට 8ට එන්න කියලා තිබුණා. පොලිසියට අපි ගියා 8ට. යනකොට පුතාව හොස්පිටල් ලඩන් ගිහිල්ලා. ඊට පස්සේ පුතාව හොස්පිටල් ගිහින් අපි දැන් අම්මයි මහත්තයයි ගියා. අම්මයි මහත්තයයි ලොකු දුවයි ගියා. ඒ යනකොටත් එයාලා 8ට ආවේ නැහැ. ඊට පස්සේ 10 වෙනකන් අපිට ඉන්නකෝ 10ට එයා එන්නම් කිව්වා කියලා. ඊට පස්සේ 10 වෙනකනුත් බැලුවා. 10:00 වෙනකනුත් බැලුවා. නැති හින්දා අපිට යන්න කිව්වා. එයාලට ඇක්ෂන් එකක් ගන්නම් කියලා. ඊට පස්සේ අපි ගෙදර ගියා. ඊට පස්සේ දන්නේ අපිට උසාවියට එන්න කිව්වා. අපි දැන් උසාවියට ගියා. දෙවියන් වහන්සේ කියන්නේ අපේ දෙයියෝ අපේ ගෞතම බුදුහන්සේගේ බුදු ගුණ සත්‍යයි. ඒ සත්‍ය අනුභවය බලයෙන් මගේ දරුවා නිදොස්කට නිදහස් වුණා. මගේ දරුවා තාම හොස්පිටල් එකේ. මගේ දරුවා ලිංගික කරලා නැහැ කියලා පිළිගත්තා ඒගොල්ලෝ. හරි. එතකොට මගේ දරුවා මේ දැනුත් මේ වෙනකොටත් ඉස්පිරිතාලේ. මගේ දරුවා මේ වෙනකොටත් ඉස්පිරිතාලේ. මම කියන්නේ මේ වගේ මේ අහිංසක පිරිමි දරුවන්ට මමත් ගෑණියෙක් මටත් දුවලා ඉන්නවා. මගේ දුවලට කරන්න මෙහෙම කරනකොට මට ඒකට දුකයි. නමුත් මම අම්ම කෙනෙක් විදියට මට දුවලා ඉන්න අම්ම කෙනෙක් හැටියට මම කියනවා අතවර කරනවා කිව්වට හරියට හොයලා බලන්න. මගේ පුතා හරි අහිංසක පිරිමි ළමයෙක්. ළමයා අවුරුදු 21 පිරිමි ළමයෙක්. ඒ ළමයට මෙච්චර කාලයකට වරදක් වෙලා නැහැ. කාගෙන්වත් ගුටියක් කාලා මේ විදිහට හිංසනයක් වෙලා කිසිම දෙයක් වෙලා නැහැ. ළමයා අදටත් මේ දැනටත් ඉස්පිරිතාලේ ඉන්නේ. මගේ ළමයා මගේ දෙයියෝ ආරක්ෂා කරනවා. බුදුන් ආරක්ෂා කරනවා. හරි. මට කියන්න තියෙන එච්චරයි මේ වගේ තර්ජන තියෙනවා අපිට. මම තර්ජන තියෙන හින්දා මගේ මහත්තයයි බුදුයි ගිහිල්ලා මේ මොකද්ද මගේ දුව අර කමෙන්ට් එකක් දැම්මයි කියලා එයාට තර්ජනය කළා. මගේ දරුවන්ට පවා සාප කරා. හරි සාප කරා තර්ජන උඹලට ඉන්න දෙන්නේ නැහැ කිව්වා. කිඹල පිටිය උඹලා ගේ තියෙන තැනත් මම දන්නවා ඉන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. තර්ජනය කරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ බලහත්කාරය ලියුම් ගත්තා. ඒවත් තියෙනවා ඒ විදිහටම. කියන්න තව දෙයක් නැහැ. මේ වගේ අසාධාරණකම් වෙනවා. ඒකයි මම මේ කිව්වේ. මමත් අම්මා කෙනෙක් දරු 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. මම මේ වේදනාව ඡන්දේ දවසේ ඉඳලා අපි ආසාවෙන් ඡන්ද දාලා ඉවල ඡන්දේ අහන්නවත් අපිට අවස්ථාවක් හම්බුන්නේ නැහැ. අපි ජනාධිපතිතුමාට කියනවා මේ වගේ සාධාරණත්වයට මේ කරන්න කියලා. අපි ජනාධිපතිතුමාට වැඳලා කියනවා මේව සාධාරණයක් කරන්න කියලා. මේ හැමදේටම බොරුකාරයෝ හැමතැනම බොරුකාරයෝ. වයිල අන්තිමේදී උසාවියෙන් ඒගොල්ලෝ කිව්වේ මොකද්ද? පොලිසිය නොමගෑරියා කිව්වා මේක නෑ. පොලිසිය නියම විදියට කටයුතු කරා. කටානේ පොලිසිය ගැන කියන්නම ඕන.
කතානේ පොලිසියෙන් කිව්වා මට අපිට ළමයාට ගහලා තියෙනවා ඔයාලා ගිහිල්ලා ස්පිතාලෙට ඉස්සලා අරන් යන්න ඊට පස්සේ වෙන දේ බලා ගන්නම් අපි ඊට පස්සේ ළමයාව අපිට පෙන්නන්න කියලා